කොහොමද හැම කෙනෙක්ටම දැන් මම කියන්න යන්නේ සාමාන්‍යයෙන් නිතර ගොඩක් අය අහන දෙයක් ගැන. ඉතින් මම ඔකට මිට අවුරුදු ගාන 4-5කට විතර කලින් ඔකට පොඩි විසඳුමක් දුන්නා. ඒකට කියන්න කලින් කියන්න ඕනේ මොකද්ද ඔයගොල්ලෝ නිතරම අහන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඇත්තම කිව්වොත් ගොඩක් අය අහන සාමාන්‍යයෙන් පාපිසි මහන්න ෆුඩ් එකක් මුකුත් නැද්ද කියලා. ඇත්තටම කිව්වොත් දැන් පාපිසි මහන්නේ කියලා මුකුත් ෆුඩ් එකක් නිෂ්පාදනය වෙලා නැහැ. ඉතින් ඕක ඔයගොල්ලෝ ගොඩක් අය දැකලා තියෙනවා ඇති සාමාන්‍යයෙන් TikTok එකේ වගේම Facebook එකේ page වල දැකලා ඇති ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් මැෂින් එකට මේ යකඩ බාර්ස් වගේ ගහලා නිකන් රෝලර් එකක් වගේ පටි යවන්න පුළුවන් විදිහට තියෙනවා ඇටැච්මන්ට් එකක් වගේ හදලා තියෙනවා ලස්සනට මෙහෙම රැලි රැලි වගේ වෙලා යන මේ ඇටැච්මන්ට් එකක් දැකලා ඇති. ඉතින් ඇත්තම කතාව කියන්න ගත්තොත් එහෙම ඇටැච්මන්ට් එකක් මම නම් දන්තරෙම ලංකාවේ නැහැ. ඉතින් ඕක අපි කලින් පාරක චයිනා එක්සිබිෂන් එකකට ගිය වෙලාවක ඕක අපි දැක්ක මීට අවුරුදු 6කට කලින් දැක්ක ඕක වගේ ඇටැච්මන්ට් එකක් තිබ්බා. ඉතින් ඇත්තටම වෙලා තියෙන්නේ ඒවා පාර්ට්ස් එහෙම වෙනම ගන්න නැහැ. ඒ කියන්නේ ඒක ඇටැච්මන්ට් එකක් කියන්නේ ඒක අපි මේ සාමාන්‍ය පාර්ට්ස් එහෙම නැහැ කියන්නේ ඒක යකඩ බාර් ප්ලාස්ටික් කෑලි වීල්ස් එහෙම එනවා. ඉතින් ඇත්තම කතාව ඒ කියන්නේ ආයේ ඒවා පාර්ට්ස් එහෙම වෙනම ගන්න නැති ප්‍රශ්නයක් තිබ්බෙත් එක්කම ඕක හයි කරන්න ඕනේ මැෂින් එකට වෙනම හයි කරන්න ඕනේ. ඒක මෙකැනිකල් එක අතින් අනිවාර්යෙන් මෙහෙන් කෙනෙක් යන්න ඕනේ එහෙම ෆිට කරන්න. ඉතින් ඔය ගැටලුකාරී තත්ත්වයේ ඒක මුලත් අනික වැඩි සෑහෙන්න. ඒකත් එක්ක අපි ගෙන්නන එක නවත්තලා තිබ්බා. හැබැයි මෑත කාලේ නම් මම දැකලා තියෙනකොට දාලා තියෙනවා. මේ කියන්නේ සාමාන්‍යයෙන් ඒකල වෙනස් කරලා සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් කරලා දාලා තිබ්බේ වගේ ඇටැච්මන්ට් එකක්. ඒ කියන්නේ ලොකු මැෂින් එක හයි කරන්න පුළුවන් සෙට් එකක්. ඉතින් බලමු ඉස්සරහට එහෙම එකක් ගේන්න බලනවා. ඉතින් අවිට වැඩි පහසු දෙයක් ගැන මම දාලා තිබ්බා ෆුඩ් එකක් ගැන. සාමාන්‍යයෙන් මේ ෆුඩ් එක සාමාන්‍යයෙන් ගොඩක් අය ගත්තා. ඉතින් ඇත්තම කතාවනේ කියනකොට සාමාන්‍යයෙන් මෙහෙම සමහර ලේසි විදිහට කියනවා ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් ගැදරින් එකක් ගන්නකොට වෙන්නේ සාමාන්‍යයෙන් අපි පිටිපස්සේ සාමාන්‍ය රෙද්ද යනකොට මෙහෙම අත හිර කරගෙන සාමාන්‍යයෙන් දැන් මෙහෙම රෙද්ද යනකොට මෙතන හිර වෙලා දිනකොට අර එක තැන මෙහෙම රැලි රැලි හිටිනවා. කියන්නේ රැල්ල වගේ එක තැන හිටිනවා. ඉතින් ඒ හිටින එක මැහෙනකොට ඒක ගැදරින් එකක් වගේ තමයි වෙන්නේ. ඒක තමයි සරලව කිව්වොත් ගැදරින්. සාමාන්‍ය ධම්මයේ දාලා තියෙන මම ෆුඩ් එකේ වෙන්නේ මේක ඉස්සරහා යකඩ ප්ලේට් එකක් තියෙනවා. ඒ ප්ලේට් එක තියෙනකොට ඒ ප්ලේට් එක ඉස්සරහා යනකොට එතන පොඩි හිරවීමක් එනවා. සාමාන්‍ය හිරවීම වෙනකොට එතන රැලි රැලි වගේ හිටින්න ගන්නවා. ඒ රැලි රැලි වගේ හිටින්න ගන්නකොට මෙහෙනකොට මැස්මෙන් මෙහෙනකොට ඉතින් ගැදරින් එකක් වෙනවා. ඒක තමයි ගැදරින් වෙනවා කියන්නේ සාමාන්‍ය. අපිට ඔක වඩාත් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් දැඩි සෙට් එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා නූල දුර පරතරය හදාගෙන ගානට එහෙම කරගත්තාම පස්සේ සාමාන්‍යයෙන් වඩාත් ගැදරින් එකක් ගන්න පුළුවන්. හැබැයි මේ ෆුඩ් එකේ ගොඩක් වෙලා තියෙන්නේ සාමාන්‍ය අඟල් එකමාර දෙක වගේ සයිස් එකෙන් පටි කෑලි කපාගෙන ඉවරලා පටි කෑල්ල ගැදරින් කරගන්න පුළුවන්. එහෙම අවස්ථාවක පටි කෑල්ල වලට ගැදරින් කරගන්න පුළුවන්. ඒක ලස්සනට මෙහෙම ගැදරින් එකක් ගන්න පුළුවන්. හැබැයි මේක සාමාන්‍යයෙන් සමහර ඝනගම ෆැබ්‍රික් වල නම් වෙනවා අඩුයි. සාමාන්‍ය ඝනගම ෆැබ්‍රික් ඒ වගේම ගොඩක් ලිස්සන සුළු වගේ සාමාන්‍යයෙන් අච්චර මාෂ වගේ ෆැබ්‍රික් නම් ගොඩක් වෙලාවට වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ කියන්නේ කරන්න අමාරු කරන්න බැරි කම නැහැ. පොඩ්ඩක් අපහසුයි. ඒක සාමාන්‍යයෙන් පාපිසි මහන ඔයගොල්ලෝ මේ ෆැබ්‍රික් එක හොල් ෆැබ්‍රික් එක කිසිම අවුලක් නැහැ කරගන්න පුළුවන්. ගොඩක් අය ගත්තා ඔක හොඳයි කියලා. ඉතින් ෆුඩ් එක තමයි සරලව ලේසියෙන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මැනුවලි ගත්තාන් පස්සේ අත හිර කරගෙන කරන දේ තමයි නතර වෙන්නේ මේ ෆුඩ් එකෙන්. ඒක තමයි සරලව වෙන්නේ. ඉතින් ওই ෆුඩ් එක තියෙන ඕක 650කට මම දෙන්නේ ඉස්සරින් ධම්ම. 650කට ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඉතින් සාමාන්‍ය ඔයගොල්ලෝ අහලා ඇති තව රෆ්ලා ෆුඩ් කියලා එකක් තියෙනවා. කියන්නේ ඒ වගේම පොඩි ඇටැච්මන්ට් එකක් තියෙනවා රෆ්ලා ෆුඩ් කියලා. ඒක සාමාන්‍යයෙන් පෝටබල් මැෂින් වලට වගේම යුකි මැෂින් වලටත් තියෙනවා. හයි ස්පීඩ් මැෂින් වලටත් තියෙනවා. ඒ රෆ්ලා ෆුඩ් එක සාමාන්‍යයෙන් යුකි එකට හයි කරන එක සාමාන්‍ය කොස්ට් එක සාමාන්‍ය 7000 වගේ වෙනවා. ඕකේ ගැටලුව තියෙන්නේ රෆ්ලා ෆුඩ් එකෙන් අර මෙහෙම ෆීඩ් එක නැවුණාට හරියට කියන තරම් ලස්සනටම හරියටම කරගන්න අමාරුයි. කරගන්න ඇති. ඒත් අර අපි හයි ස්පීඩ් මැෂින් එකෙන් ඇත්තට මේක කරන්න අමාරුයි. මොකද මේක පොඩි ඇටැච්මන්ට් එකක් එන්නේ. ඉතින් ඔය පාර්ට්ස් එහෙම වෙනම ගන්නත් නැහැ. අනික ඕක ඉන්ටර්නෙට් එක ගලවලා හයි කරන්න ගියාන් පස්සේ පොඩි ඩැමේජ් එකක් යනවා. අර බන් හෝල් ඇටැච්මන්ට් එක වගේ. ඉතින් ඔක ලස්සනට හයි කරලා වට කරගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. ඒත් ඉතින් අර කියන තරම් සුන්දර නැහැ කතාව. මොකද අනික මෙකැනිකල් එක ගත්තාන් පස්සෙත් ඒක හරියට ෆිට කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඕක ගැන හරියටම දැනුමක් නැතුව මෙව එකක් නැතුව සමහර අයට නම් ඔක හයි කරන්න අමාරුයි. ඉතින් ඉන්න මෙකැනිකල් කෙනෙක් අනිවාර්යෙන් ඉන්න ඕනේ. එයාට යම් කිසි දැනුමක් තියෙන්න ඕනේ මේකෙන් හරියට කරන්න කොහොමද මේක හයි කරගන්න කොහොමද ෆික්ස් කරන්න කොහොමද කියලා. ඉතින් එහෙම නැතුව සාමාන්‍යයෙන් කොච්චර ගාණක් දීලා ඇටැච්මන්ට් එක ගත්තත් වැඩක් නැහැ. ඉතින් ඕක තමයි රෆ්ලා ෆුඩ් එකක් කියන්නේ. ඉතින් සාමාන්‍ය පාවිසි වල වෙනම කියන්නේත් ඕකම තමයි. අර මං කිව්ව ලොකු ඇටැච්මන්ට් එක බලමු ඉස්සරහට ගෙන්නන්න. අපි ඒ වගේම පාපිසි වලට හරියන කියලා තව පොඩි ඇටැච්මන්ට් එක ෆුඩ් එකක් කියන එකක් අපි දාලා තියෙනවා. මම කලින් ඉඳන් ගොඩක් අයට කිව්වා මෙහෙම එකක් එනවා කියලා.
පොඩ්ඩක් බලමු අපි ඒකත් ආවන් පස්සේ ඔයගලන්ට අපි මේ දාන්නම් වීඩියෝ එකක් කොහොමද කියලා ආවන් පස්සේ අයිටම් එක. ඉතින් ඔය මං කිව්ව ෆුඩ් එක තමයි තියෙන්නේ. මං කිව්ව අයිටම් ටික ගැන දැන් වීඩියෝ එකකින් පොඩ්ඩක් බලා ගන්න පුළුවන් මොන මොනවද කියලා අයිඩියා එකක් ගන්න. Thank you. මේ තියෙන්නේ අපෙන් කස්ටමර් කෙනෙක් ගත්ත ෆුඩ් එකක් අපි 650ට දෙනවා කිව්ව කැටරින් ෆුඩ් එක. මේ තියෙන්නේ අරගෙන ගැදරින් කරන හැටි. මේක වීඩියෝ එක වගේම මේකේ අවසාන වෙනකොට ඒ වගේම ගැදරින් කරන්න පුළුවන් ට්‍රික්ස් වගේක් දාලා තියෙන මේ ෆුඩ් එකෙන්ම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒක.